අපිත් එක්ක එකතු වෙලා ඉන්න රටවිරු යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔයාලගේ බෝනස් ගත්තේ නැතුව ලංකාවට ගියපු අයත් ගොඩක් ඇති. ඒ වගේම යාළුවටත් බෝනස් ගන්න කොහොමද කියලා මම අද වීඩියෝ එකකින් කතා කරනවා. ඒ වගේම දැන් ඔයා කුවේට් දුබායි ඔමාන් සෞදි මැද පෙරදිග රටක ඉන්නවා නම් කොහොමද ඔයාලත් බෝනස් ගත්තේ නැතුව ඉන්නවා නම් ඔයාලගේ මාමා බාබා බෝනස් දෙන්න කැමති නැතුව ඉන්නවනම් එයාලට කියන්න බය ඉන්නවනම් කොහොමද බෝනස් ගන්න කියලා මම අද කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක්, කමෙන්ට් එකක්, හાર્ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි බෝනස්. එතකොට ඒ පිළිබඳව අද කතා කරනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් යමු අපි අද දවසේ වීඩියෝ එකට. ඉතින් මුලින්ම කතා කරනවා අවුරුදු 2 ඉවර වුණාට පස්සේ ඔයාලට මාස 2 බෝනස් අටපක් ලබා ගන්න පුළුවන්. එතකොට එක අවුරුද්දකට එක් මාසෙක නිමාඩුවකට තමයි පඩියක් ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට එතකොට අවුරුදු 3ක් වගේ සේවය කළොත් දිනාර් 390ක් 400ක් වගේ ලබා ගන්න පුළුවන්. එතකොට ඒක ලොකු මුදලක් නේ. ලක්ෂ 2ක් 3ක් වගේ විශාල මුදලක් එතන ඔයාලට ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒතකොට ඒක ගන්න කොහොමද කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයා රට ඉද්දී අනිවාර්යයෙන්ම අවුරුදු 2 ඉවර වෙන්න කලින් බෝනස් ඉල්ලන්න ඕනේ. ඉතින් මාමා බාබා බෝනස් දෙන්න අකමැති නම් ඔයා කරන්න ඕනේ තානාපති කාර්යාලයට ලියුමක් දාන්න. ඉතින් ලියුමක් දැම්මට පස්සේ යාලා අනිවාර්යයෙන්ම සති 2ක් 3ක් යන්න කලින් කම්කරු කාර්යාලයට දාන්නවා. ඊට පස්සේ එහෙන් ඔයාලට ඔයාලගේ මාමා බාබලාට කෝල් එකක් දීලා එයාලව කැඳවනවා ඔයාලත් එක්ක. එතකොට එයාලා එතන එකඟතාවයකට එනවා බෝනස් ලබා දෙනවා කියලා. ඉතින් මෙහෙම සමහරක් විට එහෙම කතා කරලා තිබ්බත් සාමාන්‍ය අමාලයකට කියන්නේ කම්කරු කාර්යාලයට එන්න කියලා තිබ්බත් ඔයාව එක්ක යන්න යාලා අකමැති වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ඔයාට බෝනස් එක ලැබෙන්නේ නැහැනේ. එතකොට සාමාන්‍ය ඔයාගේ දින පහ වුණාට පස්සේ ඔයාට ලංකාවට යන්නත් සිද්ධ වෙනවා. ඉතින් එහෙම ගියොත් ඔයා ලංකාවට ගියාට පස්සෙත් ඔයාලට පුළුවන් එයාලට කතා කරන්න. එහෙම වුණොත් ඔයාලා දැන් එම්බසියට දැනුවත් කරන්න තියෙන්නේ. එතකොට ඒක නිසා අනිවාර්යයෙන්ම එයාලට නැත්තම් එතන ගෘහ සේවිකාවන් ගන්න එතනදි ගැටලුවක් වෙනවා අලුතෙන් එක්කෙනෙක්. බෝනස් එක දුන්නේ නැති වුණොත්. එහෙම වුණොත් ඔයා ලංකාවට ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් එතකොට නැවත ඔයාලට කම්කරු කාර්යාලයට දාන්න වෙලා මේ බෝනස් එක දුන්නේ නැහැ මාව ලංකාවට එව්වා කියලා බෝනස් ලබා ගැනීමට හැකියාවක් තියෙන. එතකොට එයාලා බය වෙලා ඔයාලගේ account number එකට බෝනස් මුදල් අනිවාර්යෙන් දානවා. හරිද? ඊට කලින් මෙන්න මේ වීඩියෝ එකත් ඔයාලා අහලා ඉන්නකො මෙයා මේ බෝනස් ගත්තේ කොහොමද කියලා. එතකොට ඒක නිසා අනිවාර්යෙන්ම බෝනස් එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඊට අමතරව කියන්න ඕන ඔයාට බෝනස් ගන්නවා සාමාන්‍යයෙන් එම්බසි වලට කියන්න බය නම් මුලින්ම බාබා මාමලාට කියන්න මේ මම වීඩියෝ එකක් පෙන්නන්නම්. ඒ වීඩියෝ එකත් මුලින්ම පෙන්නලා ඉන්න. එතකොට ඒ වීඩියෝ එක පෙන්නුවට පස්සේ අරබි වලින් කියන නිසා ඔයාලට බෝනස් එක එම් වීඩියෝ එකකින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වීඩියෝ එක බලන්නකෝ දැන්. ألزم صاحب العمل أن يدفع للعامل راتب شهر على كل سنة بدل إجازة. اليوم عندي نصيحة لصاحب العمل. إذا عندك عامل اشتغل عندك وراتبه 150 دينار وبعد فترة وصل راتبه إلى 300 دينار راح تحسب الإجازة السنوية على آخر راتب اللي هو 300 دينار. لذلك علشان تحاسب على الراتب اللي هو بدأ معك فيه خل راتب الشهر تدفعه على كل سنة. بمعنى اشتغل عندك 150 دينار وانتهت السنة عطى راتب شهر 150. لا تخليها تتراكم بعد 5 سنوات راح تحاسبه على آخر راتب. අවුරුදු 3යි මාස දෙකක් ඉවරුනහම මම අපේ ගෙදර මාමගෙන් බාබගෙන් ඇහුවා මගේ මෙහෙම බෝනස් මුදලක් තියෙනවා කුවේට් එකෙන් ගෙවල් වල වැඩ කරන අයට ඒක කොහොමද දෙනවද කියලා. එතකොට අපේ මැඩම් කිව්වේ එහෙම බෝනස් එකක් නැහැ. එහෙම එකක් තියෙනවා පිලිපින් අයට කියලා.
මං කිව්වා පිලිපින් අයට විතරක් නෙමෙයි මැඩම් මේක හැමෝටම තියෙනවා හැම රටකම අයට කියලා. ඒතකොට කිව්වා නෑ පිලිපින් අයට විතරයි ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එකේ ඒගොල්ලන්ගේ ඔෆිස් එකෙන් එහෙම කියනවා කියලා. සද්ද නොකර හිටියා. සද්ද නොකර ඉඳලා ඊට පස්සේ මං අපේ මං ආපු ඒජන්සිය නන්දිනී ඒජන්සිය නන්දිනී මිස්ට මං කිව්වා මෙහෙම කියනවා කියලා. ඊට පස්සේ නන්දිනී මිස් කතා කරලා තිබුණා අපේ මැඩම්ටයි බාබටයි. ඉතින් ඒගොල්ලෝ කියලා තියෙනවා එක මාසෙක දෙන්නම් කියලා. නම් සද්දනකොට මම ඊට පස්සේ මුකුත් ඒක අහන්න ගියේ නෑ. මං එම්බසිට ලියුමක් ඉදිරිපත් කරා. එම්බසිට ලියුම ඉදිරිපත් කළා. මට සති 3ක් යනකොට මට ලියුමට මුකුත් මැසේජ් එකක් ආවේ නෑ. ඒගොල්ලන් කියන්නේ සති 3ක් යනකම් ගියාට පස්සේ යන්න ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න කියලා ලියුම. මට සති 3ක් ගිහලත් මුකුත් උත්තරයක් ආවසේ බාබට කතා කරලා තිබුණා. බාබට කතා කරලා බාබා මට ගොඩක් කෑ ගැහුවා. ඇයි එම්බසිට කිව්වේ කියලා. මං කිව්වා බාබා මං කිව්වනේ ඔයාලට මමත් කිව්වා දෙන්න බෑ කියලා. බාබා ඔයත් කිව්වනේ දෙන්න බෑ කියලා. සද්ද නොකර හිටියා. 20 වෙනිදා. පස්සේ 21 වෙනිදා මාව අමාලයකට එක්කන් ගියා. අමාලයකට එක්කන් ගිහිල්ලා මට මාස දෙකක පඩිය දුන්නා. ළමයි මට ඔයාලට විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා. ඔයාලා කුවේට් එකේ අවුරුදු 2 ඉවර වෙලා ඉන්නවනම් ඔයාලා බෝනස් මුදල ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඔයාලා අවුරුදු 2 ඉවරුනාට පස්සේ මම බාබා කියනෝනේ අපි 10ක් වැඩි කරන්නම්. ඔයා තව අවුරුද්දක් ඉන්න 20ක් වැඩි කරන්නම් තව අවුරුද්දක් ඉන්න කියලා එහෙම ඉන්න එපා ළමයි. ඔයාලා කියන්න හරි මාමා බාබා මං ඉන්නම්. ඔයාලා මාව එක්කන් ගිහලා එම්බසියට අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එක්කන් ගිහිල්ලා මගේ ඇග්‍රීමන්ට් එක අලුත් කරලා මට මගේ ඉන්ෂුරන්ස් එකත් හදලා දෙන්න කියන්න. මොකද මට වුණ ප්‍රශ්නේ අපේ මාමා බාබා කිව්වා මට දෙකෙන් පස්සේ ඉන්න කියලා තව. ඊට පස්සේ මම කිව්වා හරි මම ඉන්නවා මට පඩිය වැඩි කරොත් කියලා. එතකොට මම ඇහුවේ නෑ බෝනස් එක දෙනවද කියලා. මම එතකොට දෙකෙන් ඇහුවේ නෑ. මම පඩිය වැඩි කරොත් ඉන්නම් කියලා විතරයි මම ඇහුවේ. හා කිව්වා. කීයක්ද ඕනේ කියලා. මම කොහොම 20ක් වැඩි කරොත් මම ඉන්නවා කියලා. ඊට පස්සේ මට 20ක් වැඩි කරා. දැන් මම අවුරුදු 3 ඉවරලා එන්න අහනකොට මේ බෝනස් එක අහනකොට මේගොල්ලෝ කිව්වා ඔයාලට 20ක් වැඩි කරලා දුන්නේ බෝනස් එක තමයි කියලා. මං ඊට පස්සේ මම තේරුම් කළා මම එයාලට ගොඩාක් තර්ක කරා ඒ සම්බන්ධව. මං කිව්වා මෙහෙමයි ඒක බෝනස් එක වෙනයි ඒක ඔයාලා මට 20ක් වැඩි කරේ මගේ කොන්ට්‍රැක්ට් කාලේ වුණාට පස්සේ තියාගන්න එක නේ කියලා මං ගොඩක් තර්ක කරා ඒගොල්ලන්ට. කළා ඊට පස්සේ මට දැන් අමාලයකට කියලා මට ඒ සල්ලි දුන්නා. ඔයාලා ළමයි ඒක මට පොඩ්ඩක් එතන මට අවුරුදු 3ෙම ගන්න තිබුණා. මම අවුරුදු 3යි මාස 2ක් වැඩ කරපු ඉඳලා මට අවුරුදු 3ෙම ගන්න බැරි වුණේ. මම අතන එයාලත් එක්ක අවුරුදු 3කට මම කොන්ට්‍රැක්ට් එක අස්සම් කරගත්තේ නෑනේ. ඒ හින්දා මට අවුරුදු 2කට මාස 2ක බෝනස් එකක් තමයි ගන්න පුළුවන් වුණේ.